සියලු දෙනාටම වාසනාවන්ත සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද හොක්ස් බේ වලට විශේෂ දවසක්. එකක් අපිට හොක්ස් බේ වල තියෙන අවුරුදු උත්සවයක් නිසා. ඒක ගොඩක් අය බලාගෙන හිටපු දෙයක්. ඉතින් අද තමයි හොක්ස් බේ වල අවුරුදු උත්සවයේ තියෙන දවස. ඒක තියෙන්නේ තායි ටෙම්පල් එකක. ඉතින් ඒකේ තමයි අවුරුදු උත්සවය පවත්වන්නේ සාමාන්‍යයෙන්. ඉතින් මගේ ගේ ගාව ඉඳන් විනාඩි 15ක් 20ක් වගේ දුරක්. ඉතින් අපේ ගෙදර කට්ටියත් යනවා. ඉතින් ඒගොල්ලෝ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුවා මේක ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් රැඳී සිටින්න සියලු දෙනාම ගොඩක් තරඟ එක්ක විනෝදාංශ සමග ගොඩක් දේවල් වෙනවා ඉස්සරහට. අද මාරම ලස්සන දවසක්. හොඳට අවුව පායලා ඔයගලන්ට පේනවා ඇති. පුදුම ලස්සනක් තියෙන්නේ අද දවස. අවුව පායනවා කියන්නේ හොක්ස් බේ වලට ආයිත් නෑ මාරම ලස්සනයි. ඉතින් රැඳී සිටින සියලු දෙනාම ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට පෙන්නන්න. ඔන්න අපි ආවා අවුරුදු උත්සවයේ තියෙන තැනට. ඉතින් අද මාරම ලස්සන දවසක්. අවුව පායලා අර මේ දේවල් වෙනවා. ඉතින් ඔහොම තමයි වෙන්නේ. ඉතින් අපි ඇතුළට යන් වෙන වැඩ ටික බලන්න. කට්ටිය යනවා. ඔයගලන්ට පේනවා ඇති වාහන යනවා ගොඩක්. ඉතින් ඔහොම තමයි ඉස්සරහට වැඩ ටික වෙන්න තියෙන්නේ. මේ තමයි අවුරුදු උත්සවය පවත්වන්න තියෙන ඉඩම. දැනට කට්ටිය ඇවිල්ලා ඉන්නවා දැන්. ඉතින් ඉස්සරහට යන් බලන්න. ඔයගොල්ලන් අවුරුදු උත්සවය බලන්න යන ගමන් වගේ නේද? සහභාගී වෙන්න යන ගමන්ද? මේ අවුරුදු උත්සවය බලන්න කියලා අවුරුදු කුමාරට එන්න කියලා මට කියලා තියෙනවා. එහෙම? කී ආවේ. right. okay. කොහමද රොෂාල්? හොඳ ඉල්ලානේ. අනිවාර්යෙන්. ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. ඒක තමයි නේ. ඔයගොල්ලෝ ලස්සනට ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. ලංකාවේ විදියට නේ. මාරව ලස්සනයි. මේ ඉන්නේ තවත් ලස්සන කට්ටියක්. කොහමද අද? සුබ අලුත් අවුරුද්දක් එසේ වේවා. කොහමද? එසේ වේවා යටතේ දෙන්න. right. මේ ඔයගොල්ලන්ට සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඔයගොල්ලන්ට මේ පන්සලේ පොඩි දෙයක් පෙන්නන්නම්. මේක තමයි තායි ටෙම්පල් එකේ ටෙම්පල් එක. අපි මේකේ තමයි ගොඩක් අපේ ලංකාවේ දේවල් වෙන්නේ. ඉතින් මේක ලස්සන පන්සලක්. ඉතින් තියන්නේ පන්සලේ නම ලංකාවේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා ගොඩක් කට්ටිය. ලස්සනට ඇඳගෙන ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඉන්නේ දැන් අවුරුදුසේ පටන් ගන්න මේ වැඩ ටික කරන්න. හායි සුබ අලුත් අවුරුද්දක් වේවා. කොහොමද විපුල්? මේ යොම තමයි වෙන්නේ වැඩ ටික. ගොඩක් ලංකාවේ ඇවිල්ලා ඉන්නවා. හලෝ. කොහමද? Welcome to Hawke's Bay. Oh yes. මේ ඉන්නේ දෙවන්ත චරිතයක්. මෙයාත් එහෙමයි. ඒගොල්ලන් අපේ හොක්ස් බේ අලුත් අවුරුද්දට සම්බන්ධ වෙන්න ඇවිල්ලා තින්නේ. නේ? අනිවාර්යයෙන්ම. ඉතින් අපිටත් ඒක ලොකු සන්තෝෂයක්. Thank you. මේ ඔයගොල්ලන්ව දැක ගැනීම හොක්ස් බේ තෑගි අරන් නෑගම් ආවා. ඔව් තෑගි අරන්. මේ වගේ ඉවෙන්ට් එකක් සංවිධානය කරපු ඔයගොල්ලන්ට චමිල්ටයි චමිල්ගේ ටීම් එකටයි තමයි අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඔව්. ඉතින් චමිල්ලත් හම්බෙන්න බලාගෙන ඉන්නේ. right. ඉතින් අපි ඉස්සරහට හම්බ වෙමු. මේ ඉන්නේ හොක්ස් බේ වල ඉන්න දෙවන්ත චරිතයක්. ඉතින් මේ අපේ අවුරුදු උත්සවය සෑහෙන බර කරට අරගෙන වැඩ කරන චරිතයක්. ඉතින් අපි යාට ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. හොක්ස් බේ වල මේ වගේ වැඩක් කරට අරගෙන කරන එක. ඔයගොල්ලෝගේ උදව්ව. ඔයගොල්ලෝ සියලු දෙනාගේම සපෝට් එකකින් කරන්නේ. හැබැයි යාගේ සෑහෙන කාලයක් යාගේ ටීම් එකට අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් කරනවා.
චමිල් ඉස්සර ඔයාගේ මම දන්නවා ඔයා බිසි කියලා. ඔයගොල්ලන්ට thank you. ඔක්කොම උදව් කරලා පොලිස් වල පටන් ගත්ත දවස් ඉඳලා ඇවිල්ලා ඔක්කොම දැක් කරගෙන යනවා. අපි තාපොට් එකකින් පටන් ගමු. ආයි අපි කතා කරමු. ඉස්සරහට හම්බ වෙනවා. ගොඩක් තියෙනවා කතා කරන්න. thank you චමිල්. මෙහෙම තමයි මේකේ වැඩ කටයුතු සංවිධානය වෙලා තියෙන්නේ. ඉතින් අයිබෝන්. ඒ තව දැවැන්ත චරිතයක් ඉන්නවා. ඉසුරු චතුරංගයි. ඔයාලට මොනවාද මේ අවුරුදු 30 කර කියලා තියෙන්නේ? හොඳයි නේ ගොඩක් කට්ටිය එකට එකතු වෙනවනේ. මෙයාලා අපේ මේ ඒබ්‍රහම් මල්ලිගේ මේ තාත්තම. එහෙමද? ඔව් මේ ළඟ. රයිට්. අංකල්. ගිය සඳ. එහෙම. ඔව් මම හිතන්නේ මේ පාර සෑහෙන කට්ටියක් ගිය පාරට වඩා වැඩි වැඩි නේ. වැඩි නේ. වැඩි හොඳයි ඉතින්. ඔව් නේ. අපි චමිල්ටයි චමිල්ගේ ටීම් එකටයි ස්තුතිවන්ත වෙන්න ඕන මේ වගේ දෙයක්. ඔව් ලේසි නෑ මේ වගේ රටක දේවල් සංවිධානය කරන්න නේ. විශේෂයෙන්ම මේ තියෙන වැඩ රාජකාරී. ඔව් රාජිත් එක්කනේ. මොකද හැමෝම වැඩ ෆුල් ටයිම් වැඩ ඒ වාස්සේ මේවත් දාගෙන කරලා දෙනවා කියන්නේ අනිවාර්යයෙන්. ඉතින් හොක්ස් බේ වල තියෙන සූර්ය උදානය ගොඩක් කට්ටිය මේ වෙනකොටත් ඇවිල්ලා ඉන්නවා. හැමෝටම ආයිබෝන්. කොට කට්ටිය අපි එක පැත්තකට එමුද? අවුරුදු 100 පටන් ගන්න හැමෝටම ආයුබෝ වේවා. ආයෙත් අලුත් අවුරුද්දක් අපේ ශ්‍රී ලාංකික සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන්න අපි මේ වගේ එකතු වුණා. අපි මේ උත්සවය මේ විදිහට සංවිධානය කරන මෙතන සංවිධානය කරන තුන්වෙනි අවුරුද්ද. ඉතින් මේ වෙද්දී මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මගෙන් කීප දෙනෙක් ඇහුවා 9ට එන්න කිව්වේ අපෙන් වැඩ ගන්නද කියලා. ඒකත් එකක්. අපි එහෙමයිනේ මගේ අවුරුද්දෙත් කිව්වේ. අපි නැකත් ගැන සෑහෙන විශ්වාස කරනවා. හැබැයි හැමෝගෙම පොඩක් පරක් වෙලා පටන් ගන්නවා. සමා වෙන කවුරු හරි අපහසුතාවයකට පක් වුණා නම් ඒ පොඩි පරක්කු ඉල්ලෙන් පරක්කු කරා නෙවෙයි තියෙන වඩත් එක පරක්කු වුණා. ඉතින් කොහොම හරි අපි අපේ අවුරුදු උත්සවයේ පටන් ගමු මේ විදිහට. අපේ ආරාධිත අමුතුත් මේ විදිහ ඇවිල්ලා ඉන්නවා. දිලිනී අපි කට්ටිය පිළිගෙන පටන් ගමුද වැඩි? Oh, Chamil. Aibowan, that's the way we greet in Sri Lanka, saying live long. So Aibowan to everyone, Kia ora. So we would like to welcome you all to Hawke's Bay Sri Lankan New Year Festival 2024. So I'm going to talk a little bit about Sri Lankan New Year. So it has an astrological origin. So Sri Lankans believe that sun goes from the zodiac sign Pisces to the zodiac sign Aries, which marks the dawn or the official beginning of the new year. And it has an agricultural roots as well, because New Year season is the end of harvesting festival. So the farmers will be paying their gratitude by celebrating so many rituals, and they are getting ready for the next farming season. And basically this New Year will be celebrated by Sinhalese and Hindus. So it has been declared as a national festival in Sri Lanka, which foster cultural unity, harmony and peace. So that is basically pretty much about Sri Lankan New Year. Uncle, ඔක්කොම එකතු වුණාම තමයි ලස්සන ඕකේ. නේ කට්ටිය එකතු වුණාමයි ලස්සන තියෙන්නේ. මේවා ඇත්තට පොඩි කට්ටිය පොඩ්ඩක් බලමු දෙන්න. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් මෙහෙදී අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. මේකේ අර්ථය මොකද්ද? මොකද්ද මේ අපි කරන්නේ? මොකද්ද මේකේ බලාපොරොත්තු වෙන්නේ කියන එක කිරුතුරුනා කියන්නේ අපි අපේ භාෂාවෙන් කිව්වොත් අපි හිතන්නේ ඒක සෞභාග්‍යයේ සංකේතයක් විදියට. ඉතින් ඒ අර්ථයෙන් අපි හැමෝටම සෞභාග්‍ය, අපි හැමෝටම
වාසනාව උදා වෙන්න කියලා කිරි උතුරන්න ආපු කුසල මන්දිතත් නන්දිතත් අන්දිතත් thank you very much ඒගොල්ලෝ ඉදිරියට උනේ අපි ඔක්කොම වෙනුවෙන් thank you very much again thanks අපි හිතනවා අපි හැමෝටම හොක්ස් දෙයින් අපි හැමෝටම කිරිතිරේ වගේ නව ශ්‍රී ශ්‍රී ලාංකික අපි හැමෝටම ලංකාවේ ඉන්න අපි ඔක්කොම ආදරණීයන්ට වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා Thank you, Shamal, for that introduction, and just like to acknowledge you and all the work that you do in the Sri Lankan community here, which is really, really important. But thank you for having me here today. It's an absolute privilege to be involved in the Sri Lankan New Year celebrations. And here in Hastings, Heratonga, we celebrate diversity and we celebrate cultural diversity here today. And it's we are rich in culture in Hastings and Hawke's Bay. Over 25% of the population and people that make up Hawke's Bay have been born outside of New Zealand, and that is something certainly to celebrate across Hawke's Bay. And we today are celebrating cultural diversity here. We're celebrating your culture, and it's really humbling and a real privilege to be involved in the lighting here today. It took a little bit of technical challenges, but we got there in the end, and it's wonderful to be involved and celebrate. And this is all about celebrating harvest, prosperity, pride, all of those things. And I think here in Hawke's Bay, as the Member of Parliament, I always talk about our amazing fruit bowl, because Hawke's Bay, we are the fruit bowl of New Zealand. It's where we grow all the fruit and produce that we send all around the world. And so the Sri Lankan New Year celebrating the end of harvest. We're also celebrating the end, or coming to the end of our apple harvest here in Hawke's Bay, and we are in the heart of Hawke's Bay today, and it's so poignant to be celebrating the Sri Lankan New Year. Let's join with a mesmerizing dancing event beautifully performed by Sri Lankan Moves in the Bay. So with a great applause, please welcome on the stage Sri Lankan Moves in the Bay. ඒ අතර කිරිත් උතුරනවා ඈ කුසල මල්ලි කිරිත් එරිගෙන යනවා කිරිත් උතුරගෙන යනවා නටන අතරේ කට්ටිය මම හිතන්නේ කිරිත් උතුරා එකක් බලන්න සීලුම දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා I
කිව්වම අපේ කට්ටිය හරි අපේ කට්ටිය හරි ආසාවෙන් කන කෑම කන්න අපේ කට්ටිය පොර කනවා. හැබැයි වෙන දේවල් වලට පොර කල්ලා නැහැ. I mean, it's all right. Like, කෑම කන්න පොර කාලා. ඉතින් මේ විදිහට තමයි අද අපේ කෑම ටේබල් එක සැරසිලා තියෙන්නේ. ඉතින් කට්ටිය කෑම ටික ඔය විදිහට තමයි කෑම ටික කරන්නේ. ඉතින් ලංකාවේ තේ තියෙනවා දෙල්මා. ඔය විදිහට තමයි කට්ටිය පොලිමේ පිළිවෙලකට කැම ටිකේ වැටි කරගෙන යනවා. ඉතින් මේ කැම කන්නම තමයි කට්ටිය ඉන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේ ඇඟ දැක්කම පේනවනේ කැම හොඳ කැමක් කාලා දීලා කියලා. කට්ටිය ඉතින් මේ ඔය විදිහට ඉතින් පොලිමේ අද අවුරුදු උත්සවයේ උදෑසන ආහාරය වැඩ කටයුතු කරන ගමන් ඉන්නේ ඉතින් කට්ටිය. අවුරුදු අරුණලු අධිදර ඉවසුම් නැතුවයි නැවුම් සුවඳ ලහිලහියේ දසත හමාරයි. අවුරුදු අරුණලු අධිදර ඉවසුම් නැතුවයි නැවුම් සුවඳ ලහිලහියේ දසත හමාරයි. තිරුණු නාවරයෝ සැවම පරිසරයි පාලකිකෙන හද පොහොට්ටු ඇහෙරෙන් බමයි. අද රැට මොකද මොකුත් නෑ නෑ කිව්වට නැට්ටෙමත් නෑ රැනම පැනලා මොකුත් නෑ හෙට උදේට මට මතක නෑ සෙට් වෙලා කරකිලා අපි බෝල කරකිලා අපි කිරි බෝලේ කරකිලා කිරි බෝලේ කිරි බෝලේ කිරි බෝලේ කරකිලා කිරි බෝලේ කිරි බෝලේ oh tadim bidin do. Umbe pang, mage paripuei Umbe passe gihin hilutavit serrepuei Mama chikan galak pitarada umbe divana kattuei Adama mage namaliyanawa umbe hadavada oppuei Badin bidin gala vaduna kellata dandong Mage papuwata gini denne paipa baby don't Oya dakala mage hadavata gahanawa bangon Api heta bandimuda wedi mata mama gannam banklon Giri bole Rally mare Mera mera korindo Tole laine Tani gundi rasata break ne වැඩි සීන් එක හට ඇපත් නෑ සමවැදුනම කිසි ප්‍රශ්න නෑ කෙල්ල වැදුනට අපි අඬන්නේ සෙට් වෙලා කරකිලා අපි බෝල කරකිලා අපි කිරි බෝලේ කරකිලා කිරි බෝලේ කිරි බෝලේ කිරි බෝලේ කරකිලා කිරි බෝලේ කිරි බෝලේ කනාමුට්ටිය බිඳින්න කට්ටිය ලෑස්ති වෙන ගමන් තියෙන්නේ දැන්. කට්ටිය දැන් බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා කනාමුට්ටිය බිඳින්න. මොකද තමයි යන්නේ ඉතින් කට්ටිය එන්ජොයි කරන ගමන් ඉන්නේ ඉතින්. අවුරුදු උත්සවය කියන්නේ ඉතින් කට්ටිය එකතු වෙලා
හලියට තිබීමේ තරගයක් තාම යන ගමන් ඉන්නේ පුංචි දරුවන්ගේ. තාම කවුරුත් ළඟට ආවේ නැද්ද? තියලා තියෙන්නේ. ඔය විදිහට යන ගමන් තියෙන්නේ. ඉතින් මේ කනාමුට්ටි තරගෙට කට්ටිය පෙළ ගැසිලා ඉන්න ආකාරය තමයි පේන්නේ යන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි පොලිම. දන්සලකට වගේ පොලිම තියෙනවා මේ දන්සලකට වගේ පොලිම තියෙනවා මේ කනාමුට්ටියට. දන්සලකට වගේ පොලිම තියෙනවා. ඔය විදිහට තමයි පළවෙනි තරගකාරිය වැඩ පටන් ගන්න යන්නේ. අනිත් පැත්තට හරවන්න ඕනේ ගහයි අනිත් පැත්තට හරවන්න. පොලිමේ ඉන්න එකේ. අය ඩිරෙක්ෂන් එකට යවන්න. ඩිරෙක්ෂන් එකට යවන්න. මේ අර හැම එකක් යන ඉදිරිය කියන්න ලයින් එක පයින් පැන්නොත් අර අතනින් ඇනවුස්මන්ට් එක දෙන්න ඕනේ. අපි මෙහෙට දුන්නා මම වැඩේ කරලා ෆෝම් කරලා ගන්න. එකක් තිබ්බ නේද? ওই විදිහට තමයි පළවෙනි තරගකාරිය යනවා ඇගේ එල්ලේ දෙසට. ඇගේ එල්ලේ දෙසට බලමු කොහොමද ඒක දසමෙන් නිකන් මිස් වුණා වගේ කියන්න පුළුවන්. කොත්තු කිව්වම ඉතින් අපි හැමෝම කැමති කෑමක්. නවසීලන්තේ මේ වගේ දෙයක් හම්බ වෙනවා කියන්නේ ඉතින් ලොකු දෙයක් ඉතින් නේ. ඒගොල්ලන් දැන් වැඩ ටික පටන් අරන් තියෙන්නේ. ඔය තමයි කෑම ටික ඇදීගෙන යන්නේ. මෙතන තියෙන භාජන විතර විතර පැක්කයක් තියෙනවා. විතර තරගය සඳහා තෑගිත් ලෑස්ති කරන් ඉන්නවා දැන්. අපි දැන් අයිච්ච කට්ටිය මොනවාද අපි තුනයි දිගාවි උඩ පැනලා හිඳා විශේෂ හතරාවන් ප්‍රදර්ශන කරනවා අද මෙම විශේෂ වක්මාවලදී හොඳයි ඊළඟ අපි තවත් පියවර එකක් දෙනවා පස්සට අපි මුලින්ම කඹේ පොඩ්ඩක් මේ ජැක් ඩැනියල් කණ්ඩායම දැම්ම ජැක් ඩැනියල් දාලා වන්නන්න පොඩ්ඩක් රිලීස් කරන්න ඉන්න රයිට් ඔය කමාන්ඩ් එක දෙන්න ඇස්ට් වෙන්නේ රයිට් මම දැන් සියල්ල සෝදානම් මෙන්න මගේ කමාන්ඩ් 1 Mari awlam karna mad right mana 1 2 3
පටන් ගන්න යන්නේ. මෙන්න කමාන්ඩ් එක. 1 2 3. සල්ලි දුන්නාද අර? ඔව් දුන්නා. මගේ වම් පසින් සිටින්නේ කජුවත් එක්සත් මෙන්න දකුණු පසින් සිටිනවා ඇහෙන්දාස් කණ්ඩායම මන්ත්‍රී සඳහා සියල්ල සූදානමින් කොල්ලස් සමග මගේ අවස්ථාන විවාද මොකද ගන්න වැඩි මෙන්න අපි සූදානමින් හරිද එක්සත් රයිට් අදින්න මෙන්න කමාන්ඩ් එක 1 2 3 Wow! No! Oh! No, 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 no! Ada bola! Ada bola! Ada ball! Ada ball! හරි අපි සූදානම් මෙන්න මගේ කමාන්ඩ් එක 1 2 3 කොමලියා කණ්ඩායම කොමල පපා බාදිකෝ ස්ටාර්ට් කරනවා බාදිකෝ කණ්ඩායම කොපර පිටින් හකා එක අපි බලමු කොහොමද මේක ඇස් ගලා තියෙන්නේ කියලා. සුපිරි විදියට. කොපර පිටින් Fun nigga. Yeah, come on, Fox, 3, go. Ah. Enak udah. Hari tunai. Hari ini. ඔය දෙන්න. මම 1 2 3 කියලා කිව්වට පස්සේ පිටිමි පාර්ශවයේ තමයි නෝන ගාවට යන්නේ. නෝනලා එහෙම දුවන්න පටන් ගන්න එපා මල ගෙඩියක් එනවා ඊට පස්සේ. රයිට්. හොඳයි මෙන්න අවස්ථාව 1 2 3. හැන්ඩින් ගන්න ඕනේ. Apa? අදයි සමිල් මට හිතෙනවා අපරාධනේ ඒකට හැන්ඩ්ලක් ගන්න එක. මකට බලන්න හයියෙන් ගන්න කියලා වට ගන්න එපා. හයියෙන් ගන්න කියලා වට ගන්න එපා. අපේ නෝන්න බාර මට නම් කොප්පිය ගන්න ඉන්නවා. හොඳයි මේ අවස්ථාවේදී ජයග්‍රහණයක් සිදුවා. එළියට ගන්න බෑ. අත සරමස්සට දාගන්න මල්ලි. නැත්තම් ඔයාට අත එළියට આવොත් පරාදයි. right 3 2 1 go. all right. අපි full support එකක් දෙන්න. තාම පළවෙනි වටේ කිසිම ගතියක් නැහැ, අවුලක් නැහැ. right ready. Lastly, අත එළියට එන්න බෑ. නිසි මණ්ඩලයේ තියෙන අවසාන තීරණය. right 1 2 3 go. ගහන්න කිව්වට ගහන්න මට මම හිතන්නේ චතුරංග අත එළියට ආව කියන්නේ පරාදයි. නිල බලලා ගන්න. නෑ චතුරංග ඔව්.
කුමරයා සහ කුමරිය තෙරීමේ තරගය ෆ්ලෑෂ් වෙන ගමන් ඉන්න කට්ටිය දැන් මේ ඉන්නේ අපේ හොක්ස් බේ වල ඉන්න අවුරුදු කුමරවරු සෑහෙන උද්යෝගයෙන් බලා සිටිනවා තරගයට සහභාගී වෙන්න. නිමිලට අවුරුදු කුමාරයා වෙනකන් විසිල්ලක් නැහැ. ඉක්මනට පටන් ගන්නවලු. ඉන්නේ ඉෂාර පෙරේරා. ඉෂාර. ඔය කැමති විදිහට කැමති දෙයක් කරන්න පොඩි මොකක්ද දාලා එන්න. බුගානි ලයික් කරලා. අස්තම. දාමු සින්දුවක්. සින්දුවක් කියන්නේ නැහැ. හරි. නෑ නටන්න බෑ. සින්දුවක් කියන්නේ නැහැ. කියන්නේ කියන්නේ. දැන් මෙයා ඩාන්ස් කරනවා තවත් තරගකරුවෙක් හොක්ස් බේ කුමරා තෝරන්න යන ගමනේ ඔබ මගෙයි ඔබම කියයි මා ඔබේද මටම සැකයි ඔබ සඳක් වගේ හැඩයි හෙට අමාවකද බයයි ඔබ සුසුම් පවන් සලයි මගේ කොප්පුල් පුරා තෙමී ඔබ සෙනෙහස ගොඩ ගලයි ඔය සුමට මාව තෙමී සුබ මධ්‍යහනක් සේරටම මම විශේෂ ස්තුතියක් දක්වනවා මම මේ තත්ත්වයට පත් කරපු මගේ යාළුවෝ ඔක්කොටම මගේ නම ඉසරු මට ඇත්තටම විශේෂ දක්ෂතාවයක් කියලා අද වෙනකම් මම දන්නේ කිසිම දෙයක් නැහැ ක්‍රිකට් ගහන්න පුළුවන් නේ පොඩ්ඩක් ක්‍රිකට් ගහන්න පුළුවන් බොන්න පුළුවන් නේ ඔව් ඒක පුළුවන් ටික බොරු කියන්න පුළුවන් බොරු කියන්න මම හොඳයි කියලා හිතනවා නම් මම only fans TikTok ඒ වගේ follow කරනවා අම්මේ මාලි මේ යෝකර්ණන් දාන්න හදන්න එපා contestant number 8 Mahindu Silva Malinga come on මාලි යෝකර්ණන් දාන්න බෑ හැමෝටම සුබ අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. ලබන්න ආව අවුරුද්ද. මගේ නම මලින්දු සිල්වා. මම ජීවත් වෙන හෙස්ටින්ස් වල. දැනට රැකියාව නියත වෙනවා හෙස්ටින්ස් ප්‍රදේශයෙන්ම. මම හිතනවා මට සිද්ධ කියන්න පුළුවන් කියලා. ජීවිතේ තනි මංසල අතර මංගලා හොදකලා සුසුම් හෙලන හදවත සංහා අතීතයෙන් ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා බොහොම ස්තුතියි තවත් ක්‍රිකට් දරුවක් මම පොඩ්ඩක් ලැජ්ජයි කතා කරන්න බොන්න දුන්නා නම් මොනවා හරි කරන්න
මගේ නම දිනේෂ් මේ නෙත් හේස්ටිං වල අතලා ඉතින් දන්නේ නැහැ ක්‍රිකට් ගන්න පුළුවන් එච්චර තමයි මාස දෙකකින් දක්ෂතාවය වෙනවා කෙටිම කාලයකින් දක්ෂතාවය දක්වනවා thank you දිනේෂ් සිහිනේ ආවි නව අවුරුදු ඇදී රුසිරු සලබ මහද නද දෙනා